මෙතනට ආවම මේ තියෙන්නේ මේ රූබි වල අවශෝෂණ වර්ණාවලිය තමයි මෙතන තියෙන්නේ. දැන් මේ violet blue and violet range එකේ lines වගේක් පේනවා. lines දෙකක් පේනවා. රතු පැත්තෙත් පේනවා මේ. රතු පැත්තේ නිල් පැත්තේ තමයි මේ lines පේන්නේ. අවශෝෂණ වර්ණාවලියට ගියාම ස්පෙක්ට්‍රෝමීටර් එක. එහෙනම් ඒ රූබි මේ දෙපොලේ පේන්නේ ඒ රූබි. එහෙනම් කොහොමද රූපي හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අපිට? needle inclusions තියෙනවා මෙන්න ප්‍රධාන කාරණා හතරක් මෙතන පෙන්නනවා. six sided crystals එකක්. needle inclusions තව එකක්. needle like inclusions තව එකක්. sharp facet edges. facet වල edges හරිම sharp. අනිත් එක blood red ලේ රතු පාට. මෙන්න මේ හතර සටහන් කරලා තියාගන්න. මේ හතර බලන්න ඕන රූපය අතුර ගන්න පුළුවන් ඔය හතරයි. දැන් මෙතනට ආවම මේ තුනම මේ අපි ඉස්සල්ලාම ගත්ත තුන රූබි ස්පිනලුයි ගානටුයි මේක අඳුර ගන්න කෙලින්ම පුළුවන් UV ලයිට් එක ටෝච් එකේ තියෙන UV ලයිට් එක ගැව්වාම මෙන්න රූබි තව ග්ලෝ එක වැඩි වෙනවා ක්‍රෝමියම් නිසා. මේ දෙකේ නෑ. මේවා ක්‍රෝමියම් නෑ නේ. ඒවා හොඳ ඩිම්. එහෙනම් මේ ගානට් ස්පිනල් මේක ගානට් මේක ස්පිනල් මේක රූබි මේ තුනම එකට තියලා මේක UV ලයිට් එක ගැව්වම කෙලින්ම රූබිය වෙන් කරගන්න පුළුවන්. දැන් පැහැදිලි ඇති.